අච්චාරු කනවාද? අපිට ඉතින් මේ ගෙදර අච්චාරු හදලා දෙන්න මේ කපේදි වාසනාව ලැබෙන එකක් නෑ. කොහෙන්ද ආවා? තුෂාරි අක්කා ප්‍රෙග්නන්ට්ලු. මගෙන් ඒ තාන මං කවද නැන්ද කෙනෙක් වෙන්නේ කියලා. ඔබට නැන්ද කෙනෙක් වෙන්න හම්බ වෙන්නේ නෑ. දසුන් රටේ ඉඳලා ආවම අම්මා කෙනෙක්ම වෙනවා කියපන්. මං නම් ඉක්මනට ළමෙක් හදනවා. නැත්තම් ඉතින් අම්මට ආච්චෙක් වෙන්න නැතුව මැරෙන්න තමයි වෙන්නේ. ලබනවගේ ප්‍රමෝෂන් එකක් කම්බෙන්න තියෙනවා. ප්‍රමෝෂන් දෙකම එකපාරම වෙනවා. මම වෙන්න පස්සේ පුළුවන් නම් අපි කුලියට හරි ගියක් කරගෙන යමුද? එයාගේ අම්මයි නංගි හැම වෙලේම මට හින්ට් ගහනවා සුනිල්. දසුන් රටේ නම් එනවනේ. ආවට පස්සේ නංගි යයි. ඊට පස්සේ ඔක්කොම හරියයි. ටිකක් කිවසමුකෝ. පද්දම්ම ඔය කේල් ගහ කපන්නේ යකෝ වඳ බහැපු ගස් මෙහෙම ගේ මිදුල තියාගෙන ඉන්න එක හරි මූසලයි. කොහෙද? වඳ බහැපු එකියක් ගේ අතින් දෙද්දී මේව කපලා දැම්මයි කියලා වැඩක් ඇතයි? අනේ අම්මේ දරුවෙක් නැති වුණාට අපි සතුටින් ඉන්නවනේ. අම්මා එක ප්‍රශ්නයක් කරගන්න එපා. දරුවෙක් නැතුව කොහෙන්ද මං සතුටක්? හා? මට දුක මේ පරම්පරාව ගෙනියන්න දරුවෙක් නැති වෙයි කියලා. කවදා හරි මාව ආච්චි කෙනෙක් කරන්නේ මාලිකාවක්. දසුන් ආදිකරම් මේ ඉන්නවනේ ආර පුළුවන් මේක රෙන්ට් එක ගෙවගෙන ඉන්න. අනේ අයියෝ දසුන් මට මෙහෙම කරන්නේ? අනිකවා කිව්වනේ දායරට යන්නේ නැහැ කියලා. මම රටේ ඉඳලා ළමයි දෙන්නෙක් හදාගෙන පවුලක් විතර සතුටින් ජීවත් වෙන්නේ. මගේ වාසනාව නැත්නම් මොන කිහෙල් මලකටද මම තවදුරටත් මෙහෙట్లా ඉන්නේ. අපි ඉස්සෙල්ලා අපි මෙහෙම ඉන්නක කිසි තේරුමක් නැහැ. මම කොහෙලා දැම්මේ ළමයි නැති ඉතින් උගේ වරදක් ඉන්නද කියලා කවුද දන්නේ? දෙන්නක දුරවලයි කියලා කිව්වා අම්මේ. දිගටම ට්‍රීට්මන්ට් කරන්න කියලා කිව්වා. ඒ බෑ කියලා තමයි ඔය ගියේ. අපුතුම වෙන්නේ මේකේ එන්න ළමයි නැහැ කියලා එහෙමත් එක්ක කතා කරනවා. අයියා වගේ මිනිස්සු නෑ අම්මේ. මොනවා වුණත් අයියා නිලේකට එක වචනයක් කියවුවේ නෑ. නිලේක මාරම වාසනාවන්තයි. මේකට බබෙක් හම්බෙන්නේ මට කෝල් කරා. දැන් මාස 4ක් අපි හෙට දිහාට ගිහින් බලලෙමු. මේ කෙල්ලට කියපුවා කරපුවා තමයි ඉතින් උඹට පළ දුන්නේ. මං නම් ඉක්මනටම දරුවෙක් හදනවා. නැත්තම් ඉතින් අම්මට ආච්චෙක් වෙන්න නැතුව මැරෙන්න තමයි වෙන්නේ. මාළු ඉස්සරහට හොදක් වෙයි.